දන්නවද ඇමරිකාව සහ දකුණු කොරියාව අද විශාල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කරනවා. හැබැයි මේ අභ්‍යාසය ආරම්භ වෙන මොහොතේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටිකක් අමුතු ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා දකුණු කොරියාවත් සමග මේ කරන හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස අඩු කරන්න තමන් පෙන්ටගනයට උපදෙස් දීලා තියෙනවා කියලා. එක පැත්තකින් උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අවි සහ මිසයිල් වැඩසටහන දිගින් දිගටම කරගෙන යනවා. ඒත් එක්කම රුසියාවත් එක්ක උතුරු කොරියාවේ තියෙන හමුදා සම්බන්ධතාවයත් දිගින් දිගටම තර වෙනවා. අන්න ඒ අතරේ තමයි ඇමරිකාව මේ උපදෙස් පෙන්ටගනයට දීලා තියෙන්නේ. ඇයි? අද ඉඳලා Around the World with Dr. K කියලා ඔයගලන්ට දිනපතා සෙග්මන්ට් එකක් මම ගේන බලාපොරොත්තු වෙනවා. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ ලෝකෙන් වාර්තා වන සිදුවීමක් හෝ දෙකක් ප්‍රවෘත්තියකින් ටිකක් එහා ගිහිල්ලා එහි තියෙන ලෝක දේශපාලනය කියවන්න උත්සාහ කිරීම. ඉතින් අද පළවෙනි වැඩසටහන පටන් ගන්නවා කොරියානු අර්ධද්වීපයෙන්. අද 2026 අගෝස්තු 17 වෙනිදා. ඇමරිකාවත් දකුණු කොරියාවත් උල්චි ෆ්‍රීඩම් ෆීල්ඩ් එකේ ඔවුන්ගේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ආරම්භ කරනවා. මේක දින 11ක් පුරා පැවැත්වෙනවා. දකුණු කොරියානු හමුදා සමාජිකයන් 18000ක් විතර මේකට සම්බන්ධ වෙනවා. ඩ්‍රෝන ප්‍රහාර, GPS පද්ධති වලට බාධා කිරීම, සයිබර් ප්‍රහාර වගේ නවීන ආරක්ෂක තර්ජන වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මේ පුහුණුවට ඇතුළත්. හැබැයි මට නම් වැදගත් වන්නේ මේ පුහුණුව විතරක්ම නෙවෙයි මේ ගැන ට්‍රම්ප් කරපු ප්‍රකාශය. ඔහු කරපු ප්‍රකාශයේ මෙන්න මෙහෙම කොටසකුත් තිබ්බා. These exercises are not only expensive but send a signal that is totally inappropriate and hostile. මේ වාක්‍ය අපි එකින් එක අන්පැක් කරලා බලමුකෝ. මොකද මේක ඇතුලේ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය තේරුම් ගන්න ඕන වැදගත් කාරණා දෙකක් මම දකිනවා. එකක් තමයි ඔහු මේ වියදම් ගැන කරන කාරණාව. These exercises are not only expensive. මේක ඇත්තටම අහම්බයක් නෙමෙයි. මොකද NATO එක ගැන කතා කරනකොට, ජපානය ගැන කතා කරනකොට, දකුණු කොරියාව ගැන කතා කරනකොට ට්‍රම්ප් නැවතත් අවධානය යොමු කරන්නේ ඇමරිකාවේ තමන්ගේ මිතුරු රටවල් වල ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව කොච්චරක් වියදම් කරනවද කියන කාරණාව. හැබැයි අපිට මේක දිහා තවත් පැත්තකින් බලන්න පුළුවන්. ඒක තමයි අදටත් ඇමරිකානු හමුදා සමාජිකයන් 28500ක් දකුණු කොරියාවේ ඉන්නවා. ඉතින් ඒ සඳහා ඇමරිකාවට ඇත්තටම වියදමක් වෙනවනේ. නමුත් ඒ හමුදාව සිටීම නිසා ඇමරිකාවට නැගෙනහිර ආසියාව තුල දශක ගණනාවක් තිස්සේ තමන්ගේ ආරක්ෂාව සහ දේශපාලන බලපෑම පවත්වාගෙන යන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේක වියදමක් විතරක්ම නෙවෙයි. ඇමරිකානු බලය පවත්වාගෙන යන්න කරන ආයෝජනයක් විදිහට අපිට මේක දිහා බලන්න පුළුවන්. ඒත් එක්කම මේ ප්‍රකාශය ඇතුලේ ට්‍රම්ප් කියනවා this provides a signal that is totally inappropriate and hostile කියලා. මෙතනින් අපිට මේ කතාවේ තියෙන තවත් පැත්තක් පේන්න පටන් ගන්නවා. ඒ තමයි ඇමරිකාව සහ දකුණු කොරියාව මේ අභ්‍යාස දකින්නේ තමන්ගේ ආරක්ෂාවට කරන පුහුණුවක් විදිහට. හැබැයි උතුරු කොරියාව ඒක දකින්නේ තමන්ට එරෙහි යුද්ධයකට සිදු කරන පෙර පුහුණුවක් වගේ. එකම හමුදා අභ්‍යාසය තමයි. හැබැයි ඒක දකුණු කොරියාවට ආරක්ෂාවක්. හැබැයි උතුරු කොරියාවට ඒක විශාල තර්ජනයක්. ඉතින් ඒ නිසා ඇමරිකාව සහ දකුණු කොරියාව තමන්ගේ ආරක්ෂාව වැඩි කරනකොට උතුරු කොරියාව මොකද කරන්නේ? මේ තර්ජනයට මුහුණ දෙන්න තවත් මිසයිල් සහ අවි අත්හදා බැලීම් සිද්ධ කරනවා. ඉතින් ඒව දැකලා අනෙක් පැත්තත් තවත් තමන්ගේ ආරක්ෂාව තර කරනවා. ඉතින් අවසානයේ මේක නිකන් චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හැමෝම තමන්ගේ ආරක්ෂාව වැඩි කරගන්න උත්සාහ කරලා අවසානයේ කලාපේම අනාරක්ෂිත කරනවා. ඉතින් සමහරක් විට ට්‍රම්ප් මේ ප්‍රකාශයෙන් උත්සාහ කරන්නේ මේ චක්‍රය කඩලා දාලා උතුරු කොරියාවත් එක්ක නැවත උපාය මාර්ග සාකච්ඡා වලට යන දොරටුවක් විවර කරගන්නට වෙන්නට පුළුවන්. මොකද මේ ප්‍රවේශයම තමයි ට්‍රම්ප් 2018 සිංගප්පූරුවේ පැවතුණු සාකච්ඡාවලදීත් ගත්තේ. හැබැයි නිකමට හරි මේ වොෂින්ටන් ලබා දෙන මේ සිග්නල් එක උතුරු කොරියාව ඊට වඩා වෙනස් විදිහකට කියව ගත්තොත් ඒ කියන්නේ Taman සිදු කරපු මිසයිල් අත්හදා බැලීම් නිසා ඇමරිකාවට දැනුණු බිය නිසා ඔවුන් අඩියක් ආපස්සට ගත්තා කියලා. එහෙම තැනකදී ඔන්න ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. මොකද සාමයට ඉඩක් හදාන්න ගත්තු මේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඇමරිකාවේ දුර්වලකමේ සලකුණක් විදිහට උතුරු කොරියාවට කියව ගන්න පුළුවන් නිසා. ඉතින් ලෝක දේශපාලනයේදී ඇත්තටම ඔබ කරන කියන දේ වගේම ඒක අනෙක් පාර්ශවයේ තේරුම් ගන්න කොහොමද කියන එකත් අපි සලකා බැලීම වැදගත් වෙනවා.
මෙතනින් ගියාට පස්සේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ තවත් එක් වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි ඔහු කිම් උන් ජුන් සමග තමන්ට තියෙන සම්බන්ධතාවය ගැන ඔහු මතු කරන කාරණා. මේක අපි ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ කලිනුත් දැකපු ලක්ෂණයක්. ඔහු රාජ්‍යයන් අතර නිල සම්බන්ධතාවලට වගේම නායකයන් අතර පුද්ගලික සම්බන්ධතාවලටත් විශාල වැදගත්කමක් දෙනවා. ඉතින් ඒකෙන් සමහරක් විට ඇත්තටම සාකච්ඡාවකට හොඳ දොරටුවක් විවරවන්නට පුළුවන්. හැබැයි නායකයන් දෙදෙනෙක් අතර හොඳ පුද්ගලික සම්බන්ධතාවයක් කියලා කියන්නේ රටවල් දෙකක් අතර දිගුකාලීන ආරක්ෂාවක් කියන එක නෙවෙයි. ට්‍රම්ප් සහ කිම් අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණත් උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික සහ බැලිස්ටික් මිසයිල් අත්හදා බැලීම දිගින් දිගටම වර්ධනය කරගෙන ආවා. රුසියාවත් එක්ක තිබ්බ සම්බන්ධතාවයත් කිසිම වෙලාවක අත්හැරියේ නැහැ. ඉතින් ඒ නිසා පුද්ගලික සම්බන්ධතාවයකට විතරක් බෑ කලාපයක බලය තුලනය කරන්න. දැන් මට ඕනේ මේ ප්‍රවෘත්ති ටිකක් කොරියානු අර්ධද්වීපෙන් එහාට අරගෙන යන්න. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවේ ලෝක බලය ගොඩනැගුවේ ඒගොල්ලන්ගේ අවි හා හමුදා ශක්තිය විතරක් නෙවෙයි. ලෝකේ පුරා ඇමරිකාව ගොඩනගාගත් මිතුරු රටවල් සහ ආරක්ෂක සන්දාන ජාලයත් ඒකේ විශාල කොටසක්. උදාහරණයක් විදිහට යුරෝපයේ තියෙන නේටෝ එක. ආසියාවේ ජපානය සහ දකුණු කොරියාවත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඉන්දු පැසිෆික් කලාවේ ඕස්ට්‍රේලියාවත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඉතින් මේ ජාලය ඇමරිකාවට තමන්ට දේශ සීමාවන් සැතපුම් ගණනක් ඈතින් හිටියා තමන්ගේ බලය පවත්වාගෙන යන්න උදව් කළා. ඉතින් මේ සිදුවීම දිහා අවසානයේ බලන් ඉන්නේ ඇත්තටම උතුරු කොරියාව විතරක් නෙවෙයි. මේ මිතුරු සංධාන ටිකත් බලන් ඉනවා. ජපානය, ඕස්ට්‍රේලියාව, යුරෝපයේ ඇමරිකානු මිතුරු රටවල් ටික, එතනින් ගියාම චීනය මේ සිදුවීම දිහා බලාගෙන ඉන්නවා. මේ ප්‍රකාශය දිහා බලාගෙන ඉන්නවා. ඉතින් රටවල් බලන්නේ ට්‍රම්ප් එක හමුදා අභ්‍යාසයක් අඩු කරනවාද කියන එක විතරක් නෙවෙයි. ඇමරිකාව තමන්ගේ දිගුකාලීන ආරක්ෂක සන්ධාන දිහා දැන් බලන්නේ කොහොමද? ඉතින් මිතුරු රටවල් වලට වොෂින්ටන් ගැන සැකයක් ඇති වුණොත් ඔවුන් තමන්ගේ ආරක්ෂාව ගැන අලුතින් ඔවුන්ගේ අසෙස්මන්ට් එකකට යන්නත් මේ වගේ ප්‍රකාශ බලපාන්න පුළුවන්. කොහොමද දැන් මේ වෙනකොට දකුණු කොරියාව තමන්ගේම න්‍යෂ්ටික අවි අවශ්‍යද කියන සංවාදය ආරම්භ කරලා තියෙන්නේ. නේටෝ එකත් ඒක කරලා තියෙනවා. ඉතින් එවැනි සංවාද තවත් ශක්තිමත් වුණොත් ට්‍රම්ප් මේ ආතතිය අඩු කරන්න ගන්න පියවර අවිතරංගයකින් කෙලවර වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ තීරණයේ තියෙන ලොකුම පරස්පරය. ආතතිය අඩු කරන්න ගත්ත තීරණය අනෙක් රටවල් තමන්ගේ ආරක්ෂාව තවත් වැඩි කරන්නට හේතුවක් බවට පත් කිරීම නිසා මේක හමුදා අභ්‍යාසයක් ගැන කෙරෙන ප්‍රවෘත්තියකට වඩා එහාට යනවා. මේක අවිතරංගයකට අපි තබන පළමු පියවර වෙන්නට පුළුවන්. ඉතින් ට්‍රම්ප්ගේ ප්‍රවේශය සාර්ථක වුණොත් කොරියානු අර්ධද්වීපයේ ආතතිය අඩු කරලා සාකච්ඡාවක් නැවතත් ආරම්භ වන්න පුළුවන්. හැබැයි ඒක උතුරු කොරියාව විසින් වෙන විදිහකට වෙන සිග්නල් එකක් විදිහට මේක ඇමරිකාවේ පසුබෑමක් දුර්වලකමක් විදිහට තේරුම් ගත්තොත් ඇත්තටම උතුරු කොරියාව විතරක් නෙමෙයි අර මම කියපු මිතුරු සන්දාන ටිකත් ඔවුන්ගේ ආරක්ෂක ප්‍රවේශයන් වෙනස් කරන්නට පුළුවන්. අන්න ඒ නිසා මහා බලවතුගේ බලය කියලා කියන්නේ ඔහු සතුව තියෙන අවිගණන විතරක් නෙවෙයි ඔහුගේ සතුරන් ඔහුට කොච්චරක් බයද කියන එක වගේම ඔහුගේ මිතුරන් ඔහුව කොච්චරක් විශ්වාස කරනවා කියන එකත් ඒ බලයේ කොටසක්. ඒ දෙකෙන් එකක් වෙනස් වෙන්න පටන් ගත්තොත් ලෝකයේ බල තුලනයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔයගොල්ලන්ගේ Around the World with Dr. K අපි හෙටත් ලෝකයේ තවත් මේ වගේ ප්‍රවෘත්තියකින් හමු වෙමු.